මේ බීජ ගණිතය යටතේ තුන්වෙනි පාඩමේ පළවෙනි කොටස. වර්ගජ ශ්‍රිත. මම මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා. ශ්‍රිතයට ඉංග්‍රීසි වලින් කියන්නේ ෆන්ක්ෂන් කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් සිදුවීමක් වගේ අදහසක්. අපි ගණිතයේදී කරන්නේ ස්වභාවයේ සිදුවෙන ඕනෑම සිදුවීමකට ගණිතමය සම්බන්ධයක් ඉදිරිපත් කරන එක. එහෙම නැත්නම් ගණිතමය ආකාරයෙන් ප්‍රකාශ කිරීමක් කියන්නත් පුළුවන්. උදාහරණ විදිහට සූර්යග්‍රහණ සිදුවන කාලය ජනගහන වර්ධනය වීම ශිෂ්‍යයන්ගේ දැනුම් මට්ටම මත ඉසෙට්කෝ එක තීරණය වීම මේ උදාහරණ ටික මම සිංහලෙන් කිව්වේ. මේ උදාහරණ ටික මට පුළුවන් ගණිතය කියන භාෂාවෙන් ප්‍රකාශ කරන්න. සරලම උදාහරණයක් විදිහට අපි ගමු ශිෂ්‍යයෙක් ගැටලු විසඳන එක. එයා ටියුට් එකක් අරගෙන කිසියම් පාඩමකට අදාළව ගණන් විසඳනවා. ඊට පස්සේ එයා පාස් පේපර්ස් අරගෙන ඒ පාඩමට අදාළවම ගානක් විසඳලා ලකුණු කීයක් එනවද කියලා බලනවා මාකින් ස්කීම් එකත් බලාගෙන. එයා මුලින්ම ටියුට් එකේ මුකුත් ගණන් හදන්නේ නැතුව ඒලර් පේපර් එක ගානක් හදලා බලනවා ලකුණු කීයක් එනවද කියලා. එයාට එන්නේ 20යි. මොකද එයා තියරි ටිකක් දන්නවා. ඊට පස්සේ එයා එක ගානක් හදලා ආයේ ඒලර් පේපර් මොකක් හරි ගානක් හදලා බලනවා. එයාට 25ක් එනවා. එහෙම හිතමු. ඊට ගණන් දෙකක් හදලා බලනවා. ඒ පාර 30ක් එනවා. දැන් මේ වෙනස් ගණන් හදන්නේ. ගණන් 3ක් හදනවා. එයාට 35ක් එනවා. පේනවනේ පොඩි ගැළපීමක්. ටික ටික ලකුණු වැඩි වෙනවා. ගණන් 4ක් හදනවා. ලකුණු 40ක් එනවා. ගණන් 5ක් හදලා බලනවා. ගණන් 45ක් එනවා. මේ විදිහට එයා ටික ටික දත්ත ටිකක් එකතු කරලා බලනවා මෙයාගේ කොහොමද මේ ලකුණු ලැබීමේ හැසිරීම කියලා බලන්න. මේ සාමාන්‍ය සිදුවීමක් එතකොට. මේක තමයි ගණිතයේදී ප්‍රායෝගික දේවල් අත්හදා බලන පළවෙනි පියවර. දත්ත ලබා ගැනීම. දැන් මේ හැසිරීමේ පොඩි පැටර්න් එකක් පෙන්වුණාට මේක ඊළඟ පියවර විදිහට අපි කරන්නේ මේ දත්ත සේරම ප්‍රස්ථාරයක ලකුණු කරනවා. එතකොට අපිට පේනවා මේ දත්තවල තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. එතකොට අපි මේක x අක්ෂයට ගන්න උදාහරණ ගැටලු. මොකද අපිට මේකෙදි බලය තියෙන්නේ මේ උදාහරණ ගැටලු විසඳීමේ විතරයි. පාස් පේපර්ස් වලට එන ලකුණු කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ උදාහරණ ගැටලු විසඳීම මත. ඒක නිසා y අක්ෂයට අපි ගන්න A-level pass papers marks. එතන මේ බිංදුවේ ඉඳන් 5 වෙනකන් x අක්ෂයට එනවා. 20 ඉඳන් 45 එක y අක්ෂයට එනවා. බිංදුව මෙතනින් පටන් ගමු. දැන් අපිට පුළුවන් මේ ටේබල් එක මෙන්න මේ ප්‍රස්ථාරයට ඇතුළත් කරන්න. බිංදුවේදී 20යි. එකේදී 25යි. දෙකේදී 30යි. තුනේදී 35යි. හතරේදී 40යි.
5දී 45යි. එතකොට මේ ලක්ෂ්‍ය ඔක්කොම යා කරාම අපිට පේනවා මෙන්න මේ වගේ රේඛාවක් එන්නේ කියලා. මේ තව දිගට අඳින්නත් පුළුවන්. එතකොට දිගට අඳහම් පේනවා ලකුණු 60ක් ඕන නම් ගණන් 8ක්වත් හදන්න ඕන කියලා. හරිද? මේකෙදි එන්නේ මේ සම්බන්ධතාවයට එන්නේ සරල රේඛාවක්. ඒ කියන්නේ රේඛීය සම්බන්ධතාවය. ඉදිරියේදී අපිට පාඩමක් එනවා සරල රේඛාව කියලා. ඒ පාඩමෙන් අපිට පුළුවන් මේ රේඛාවට අදාළ සමීකරණය y සමානයි 5x ධන 20 කියලා ඔප්පු කරගන්න. O level වලටත් මේ ගැන පොඩි සඳහනක් තියෙනවා. ඉතින් මේ y x ට අණුව වෙනස් වෙන නිසා y හඳුන්වනවා x ශ්‍රිතයක් විදිහට. ඒ කියන්නේ y කියන්නේ x ශ්‍රිතයක්. මේ ෆන්ක්ෂන් x කියන එක. ඒ කියන්නේ 5x ධන 20. දැන් මෙතන x තියෙනවා. මෙතෙන්ට x ඇවිල්ලා තියෙන්නේ ඒකයි. දැන් විචල්‍යයක් විදිහට x විතරයි තියෙන්නේ. එතකොට x ගේ ෆන්ක්ෂන් එකක් කියන්න තමයි මෙන්න මේක fx කියලා හඳුන්වන්නේ. එතකොට මම මෙතන y දැම්මට මේක fx වලින් සඳහන් කරොත් මෙන්න මෙතෙන්ට අපිට දාන්න පුළුවන් y නැතුව fx කියලා. ඒ කියන්නේ මේ අක්ෂය නම් කරන්න පුළුවන් fx කියලා. එතකොට ඔය විදිහට තමයි ඉදිරියේදී මේ අංකණය කිරීම සිදු වෙන්නේ. මේ x නම් අපි මේ අක්ෂය සඳහන් කරන්නේ fx කියලා. එහෙම නැත්නම් f ගෙන් ඊළඟ අකුර g නේ. gx කියලත් අංකණය කරන වෙලාවල් තියෙනවා. මොකද fx කියලා ශ්‍රිතයක් තියෙනවා නම් තවත් ශ්‍රිතයක් හඳුන්වලා දෙන්න ඕන නම් ඒක gx කියලා අංකණය කරනවා. නිකන් අංකණය කිරීමක් විතරයි. අර x y z වගේ fx gx hx කියලා ওই විදිහට ෆන්ක්ෂන්ස් නැත්නම් ශ්‍රිත දිගින් දිගටම අංකණය වෙනවා. අපි දැන් මේ ශිෂ්‍යයාගේ ගණන් විසඳීමේ සිදුවීම පියවරෙන් පියවර ගණිතමය ප්‍රකාශ කිරීමක් විදිහට අරන් තියෙන්නේ. මේක ප්‍රකාශනයක් කියලා සලකන්නත් පුළුවන්. දැන් ඕනනම් අපිට පුළුවන් මේ ශිෂ්‍යයාට ලකුණු 120ක් ඕන නම් උදාහරණ ගැටලු කීයක් විසඳන්න ඕනද කියලා බලන්න. ඒ කියන්නේ fx 120 වෙන්න නම් 5x ධන 20 කියන එකේ x කීයක් වෙන්න ඕනද කියන එක. හරි. එතකොට මේක සුළු කරොත් වෙනවා 5x කියන්නේ 100යි x කියන්නේ 20යි කියලා. ඒ කියන්නේ උදාහරණ ගැටලු 20ක්වත් විසඳලා තියෙන්න ඕන මෙයාට මේ පාස් පේපර්ස් ගණන් වල ලකුණු 120ක් ගන්න. එතකොට මේ ගණිතමය ප්‍රකාශනයක් ලබා ගැනීමේ තියෙන පහසුව වැටහෙනව නේද? මේ විදිහට ප්‍රායෝගික ගැටලු විසඳන එක ෆිසික්ස් ප්‍රැක්ටිකල්ස් වලදීත් කරනවා අපි. නමුත් බීජ ගණිතය යටතේ තියරි ගැන ගනිද්දී අපි කතා කරන්නේ මෙතන ඉඳන් ෆන්ක්ෂන් එක හැසිරීම කොයි වගේද කියන එක. කියන්නේ මේ ශ්‍රිතයකට කොයි වගේ ප්‍රස්ථාරයක් දෙන්නේ, ඒ ප්‍රස්ථාර වලින් අපිට තියෙන ප්‍රයෝජන මොන වගේද කියලා සම්පූර්ණ විශ්ලේෂණයක් කරන එක. ඒ කියන්නේ අපිට මුලින්ම ශ්‍රිතයක් දීලා තියෙනවා. ඒ ශ්‍රිතයට අදාළව ඊළඟ පියවරවල යන්නේ ප්‍රස්ථාරය පැත්තට. නැතුව අර කලින් ප්‍රායෝගික උදාහරණයක් කරන් ඒකේ දත්ත ලබාගෙන ප්‍රස්ථාරයක් හදලා මේ විදිහට ප්‍රකාශනයක් ලබා ගන්න පැත්තට නෙමෙයි අපි දැන් තියරි ඉගෙන ගනිද්ද යන්නේ. ඒකේ අනිත් පැත්තට. ඒතකොට මේ ශ්‍රිත කියන්නේ ඇත්තරම පළවෙනි පාඩම. මුල්ම හැඳින්වීමක්. ඊට පස්සේ අපි දිගින් දිගට යද්දි සරල රේඛාව වගේ පාඩම් එනවා. ඊට පස්සේ අවකලනය, අනුකලනය වගේ පාඩම් එනවා. ඒවයිදී මේ හැසිරීම ගොඩක් ගැඹුරට විශ්ලේෂණය කරනවා. කියන්නේ මේ ළමයාගේ හැසිරීම නැත්නම් මොකක් හරි සිදුවීමක හැසිරීම ගොඩක් ගැඹුරට විශ්ලේෂණය කිරීමක් තමයි වෙන්නේ. දිගින් දිගට මේ A level විෂය නිර්දේශයේදී. ඉතින් මේවා අමාරු දේවල් නෙමෙයි. මුල ඉඳන් පිළිවෙලට ගියොත් අග කොටස් වුණත් සෑහෙන සරලයි කියලා වැටහෙන්න ගන්නවා. ඒතර ඕන ගානක් පියවරෙන් පියවර ලස්සනට විසඳ ගන්න පුළුවන් වෙනවා.
මේ fx 5යි x ධන 20යි කියලා ආපු ශ්‍රිතය මේක ඒකජ ශ්‍රිතයක්. තව පොඩ්ඩක් අපි සංකීර්ණයක් ගත්තොත් x වර්ග ධන 2x ධන 1 වගේ එකක් ගත්තොත් මේක මේ x ගේ බලය 2යිනේ. ඒ කියන්නේ වර්ගජ ශ්‍රිතයක්. තව ශ්‍රිතයක් ගත්තොත් x ඝනය ධන 1 වගේ එකක්. මේක ඝනජ ශ්‍රිතයක්. චතුර්ජ ශ්‍රිතක් තියෙනවා. මේ වැඩිම බලය මොකක්ද කියන එක තමයි අපි ගන්න ඕන අදහස. ඒක අනුව තමයි මේ ශ්‍රිතේ නම වෙනස් වෙන්නේ. මේක චතුර්ජ. අපි මේ කොටසේදී සලකා බලන්න මෙන්න මේ වර්ගජ ශ්‍රිත පිළිබඳ. ඒ කියන්නේ x ගේ බලය දෙකක් වෙන ශ්‍රිත ගැන විතරයි. ඉතින් දැන් O level ඉවරලා රිසල්ට් එකකන් ගෙවල් වල ඉන්න සහ A level වලට මැස් ක්ලාස් යන සෙට් එකට තමයි මම මේ වීඩියෝස් කරන්නේ. දිගටම වීඩියෝස් ටික පිළිවෙලට බලන්න පුළුවන් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත්. එතකොට මම වීඩියෝ එකක් දාද්දිම notification එක ඔයාගේ device එකට එනවා.